good morning ඔන්න එහෙනම් අපි කොහොමරි කාලයකට පස්සේ නේලු වසන්තේ බලන්න යනවා. ඒ කියන්නේ මේක පිපෙන්නේ අවුරුදු 12කට පස්සේ. ඉතින් අද අපි කට්ටියත් එක්ක යනවා නේලු මල් බලන්න. ඉතින් දැන් මම මේ ඉන්නේ අම්බේවැල ෆාම් එක හරියේ. දැන් අපි තාම හිතන්නේ කිලෝමීටර් 20 ගානක් වගේ තියෙනවා ටිකට් කවුන්ටරේ හරියට යන්න. අපි දැන් මෙතනින් ෆොටෝස් වීඩියෝස් ටිකක් ගත්තා. මා ලස්සනයි. අපි උදේ එන්න පිටත් උනේ 3:00 විතර. දැන් කොහමද අපි 3:00 වගේ තමයි ප්ලෑන් කරගත්තේ. කට්ටිය චුට්ටක් එහෙම වුණේ ඉඳ 4 වුණා. ඊට පස්සේ දැන් අපි මෙහෙට දැන් ටයිම් එක 7:36යි. තව අපිට යන්න තියෙනවා. අපි එහෙනම් දිවි ලෝකෙට යන ටිකට් කවුන්ටර් එක ආවේදී හම්බෙමු. ෆයිනලි ඔන්න එහෙනම් අපි නේනු මල් බලන්නත් ආවා. මේ අපි උදේම එන්න හිටියේ. උදේම එන්න හිටියට ලොකු ක්ලවුඩ් එකක් ඉන්න දෙමුට. දැන් වෙලාව හරියටම 9:01යි. එතන 9 වෙද්දී අපි මෙහෙට ආවේ. අපි එන්න ප්ලෑන් කරලා තිබ්බේ කොහොම හරි අපි 6:00 වගේ මෙහෙට ලෑන්ඩ් කරන්න තිබ්බේ. කොහොම හරි පොඩ්ඩක් කට්ටියත් එක්ක එහෙම වුණා හින්දා ටයිම් එක චුට්ටක් වෙනස් වුණා. දැන් අපි තොටුපොළ ට්‍රේල් එකේ දැන් වාහන පල්ලෙහා පාකී දාලා දැන් අපි යන්නේ තොටුපොළ ට්‍රේල් එකේ නේනු මල් බලන්න ස්ටාර්ට් කරන්න. එහෙනම් අපි තොටුපොළ ට්‍රේල් එකේ නේනු මල් ළඟින් හම්බෙමු. කට්ටිය උඩනේ කියලා තමයි ජනිත් ගියේ. මම ඉතින් රාමිකාරු කියලා මම බහිනකොට රාමිකාරු එනවා. ඒගොල්ලෝ ෆොටෝ කරලා Hi travelers. ඔන්න එහෙනම් අපි ෆයිනලි හෝටන් තැන්නේ මහා එලි තැන්නේ නේලු මල් වසන්තය බලන්න කොහොම හරි ආවා. මීට වඩා උදින් අපි මීට වඩා කලින් අපි එන්න හිටියේ. දන්නවනේ කට්ටියත් එක්ක එද්දී මේ ටයිම් එක චුට්ටක් එහෙම හේනවා. ඊට වඩා මාන ක්ලවුඩ් එකක් ඉන්නේ මේ. බලන්න හැම පැත්තෙම දම් පාට නේනු මල් තමයි තියෙන්නේ. මාර ලස්සන තනිකර දිවි ලෝකේ යනවා වගේ. බලන්න ලස්සන. මාර ලස්සනක් තියෙන්නේ. නේනු මල් යායක් තියෙනවා. ඔයාලට පේනවනේ. මාර ලස්සනක් තියෙන්නේ. මම දැන් මේ යන්නේ නේනු මල් යායක් මැදි. ඉතින් මාර ආසාවකින් හිටියේ
මේ නේලු මල් වසන්තේ බලන්න එන්න. මේ පාරම බැරි වුණොත් ආයා නේලු මල් වසන්තේ අපිට මේ වගේ බලා ගන්න පුළුවන් ඉන්නේ 2035 දී. පේනවනේ තනිකර නේලු මල් යායක් තියෙන්නේ. මේ ටිකේ නම් මට දැනට හම්බුණා පාට දෙකක්. එකක් මෙන්න මේ සුදු නේලු එක. ඊට පස්සේ මෙන්න මේ දම් පාට නේලු එක. අපි තර තොටුපළ කන්දේ උඩට යමු. උඩ හරියට තව නේලු මල් ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ නේලු මල් ගැන කිව්වොත් මේවා සාමාන්‍යයෙන් අවුරුදු 2 මාස 6න් වගේ පිපෙනවා. හැබැයි මේ වගේ නේලු වසන්තයක් එන්නේ අවුරුදු 12කට පස්සේ. වැස්සනම් අපිට මේ ගමන යන එක ටිකක් අමාරු වෙනවා. දැන්ටවත් මඩ වෙලා තින්නේ. මඩ කොට ගුඩිකින් තමයි යන්නේ. දැක්කනේ. ඉතින් මේ නීල වසන්තේ මා ලස්සනයි. දේශන නදවන කේක් අඩිය පේනවා. මම දැන් තොටුපළ කන්දට ලං වෙලා ඉන්නේ. ඔයාලට මම මා ලස්සන view එකක් පෙන්නන්න. පේනවද? මට පල්ලෙන් කන්දේ නේද? ගලාගෙන යනවා. පේනවනේ ලස්සන. මම අර හැමදාමත් කියනවා වගේ මේකත් මාරම ලස්සනක් තියෙන්නේ. බලන්නකෝ. ඉතින් මං ඔයාලට පල්ලෙහාන් පෙන්නවුවේ දම්පාට හුරු නේලුව. ගොඩක්ම පල්ලෙහා තියෙන්නේ දම්පාට හුරු නේලුව එකක්. මම දැන් ඔයාලට පෙන්නන්න ලස්සන නිල් පාට හුරු නේලුව එකක්. මේ තනිකර වැවිලා තියෙන්නේ තනිකර නිල් පාට හුරු නේලුව. ඇත්තට මේ තොටුපළ ට්‍රේල් එකේදී මේ යන ට්‍රේල් එකේ එක පාටම ක්ලයිමේට් එක වෙනස් වෙනවා. ඒ වයිබ් එක මා ලස්සනයි. දැන් ඔයාලට පේන ඇති මං ගාවෙත් ඔය පිටිපස්සෙන් පේන්නේ තනිකර මීදන වැහිලා තියෙන්නේ. මාරම් වයිබ් එකක් මේක. ගොඩක්ම මේ තොටුපළ ට්‍රේල් එකේ පුරාට අපිට හම්බෙන්නේ මෙන්න මේ දම්පාට හුරු නේලු මල් එකයි සුදු පාට හුරු නේලු මල් එකයි. ඇත්තටම මේ පාර මේ නේලු බලන්න බැරි වුණොත් ඊළඟට අපිට බලන්න වෙන්නේ 2035 දී. තව අවුරුදු 12කින්. තව අවුරුදු 12 ගියත් නැතත් මල් පිපුණට මේ වගේ මාස්ලේ ෆ්ලවර් සීසන් එක ආයෙන්නේ අවුරුදු 12කින්. කියන්නේ මේ ජායටම එකවර මල් පිපෙන්නේ තව අවුරුදු ගානකින්. ඉතින් ඒ වෙද්දි අපි ඉඳීද දන්නෙත් නෑ. ඉතින් මේ පාර මේ නීල වසන්තේට බලන්න මයි මගේ යාළුවෝ කට්ටිය කට්ටිය නම් උඩ මම මේ ලස්සනත් බල ඔයාලට වීඩියෝ එකක් ගේන ගම හිමීට කන්ද නගිනවා. බලන්නකෝ නේද මල් යායක් තියෙන්නේ.
මේ තමයි හෝටන් තැන්ඩි නීලු වසන්තේ පේනවනේ නීලු මල්ලි ආයත් තියෙන්නේ මේකේ මට පල්ලෙහා තොටුපළ ට්‍රේල් එක පටන් ගත්ත වෙලේ ඉඳන් මට ගොඩක් හම්බුනේ මෙන්න මේ සුදු පාට නීලු එකයි දම් පාට නීලු එකයි තව කහ පාට නීලු එකක් තියෙනවා මට ඒක තාම හම්බුන්නේ නැහැ අපි බලමු දැන් තොටුපළ කන්ද උඩට යනවා ඒ උඩදී හම්බෙයිද කියලා පේනවනේ තනි කරලා තියෙන නීලු මල් යායක් මේ නීලු මල් බලන්න ඔයාලා ආවට කමන්නේ හැබැයි මේ නීලු මල් කඩලා ෆොටෝ ගහන්න ගෙදර අරන් යන වගේ වැඩ කරන්න එපා Hi. ඔයාලට පේනවද? අර පල්ලෙහා යායම ඔය තනිකර තිබිලා තියෙන්නේ නීලු මල්. මා ලස්සනක් තියෙන්නේ. මේ පල්ලෙහා එක්ක මේ ටික නම් තනිකරම මේ සුදු පාට නීලු මල් වලින් වැහිලා තියෙන්නේ. අර පල්ලෙහා ඈත ඔක්කොම නීලු මල් තියෙන්නේ. ඉතින් අපිට මේ වගේ ආයෙ ලස්සන දර්ශනයක් බලා ගන්න පුළුවන් වෙන්නේ 2037 දී. ඒ කියන්නේ තව අවුරුදු 12කින්.
සීනියෝයි. Everybody say kung fu fighting. Wow. Tika බලනවා. wow. මේ ටික නම් මාර ලස්සනයි. මා ලස්සනක් තියෙන්නේ. අපිට තාම කහ පාට නේලු එක හම්බුන්නේ නැහැ නේ. වැටිලා තිබ්බේ. මම හිතන්නේ කහපාට නෙළුව එක මේ ඉවරයිද වන්න? ඉවර වෙලා හරි එහෙම නැත්නම් පර වෙලා වෙන පාට වෙනස් වෙලා ඉතින් ඔන්න දැන් අපි චුට්ට චුට්ට තොටුපළ කන්දට කිට්ටු වුණා. පල්ලෙහා ගොඩක් සෙනග හිටියට මේ තොටුපළ කන්ද උඩට එද්දි සෙනග ටිකක් අඩුයි. මොකද ගොඩක් කට්ටිය නිලු මල් බලලා මගින් හැරිලා යනවා. ඔන්නම් කියන්නේ මගින් හැරිලා යන්න ඕනේ මේ ලස්සන විඳින්න උඩට එන්න ඕනේ. බලන්න නිලු මල් කැටිය. අද කොහොම හරි වැස්සේ නැති හින්දා අපිට ලස්සන නේනිබල් ටික බලා ගන්න පුළුවන් වුණා. මෙතන තියෙනවා දෙකට වගේ මේ හරි කොටි ඉන්නවනේ. මේ කොටි කාපු මල් කොනක ඇටකට තියෙනවා. මම පෙන්නන්න. ආඩිත් එක්ක තියෙනවා. ඔන්න අපි එහෙනම් තොටුපළ ට්‍රේල් එකටත් තොටුපළ කන්දෙන් නැගලා දැන් අපි පල්ලම් බහගෙන යනවා. ඊට පස්සේ දැන් අපි යන්නේ හෝටන් තැනට. හෝටන් තැනට ගිහින් අපි ගොනු බලමු. ඔයා බාගෙන මම ලස්සනයි මේ දෙන්න වැඩි නේද? ඊළඟට අපි යන්නේ හෝටන් තැන්නේ ඉන්න අයිතිකාරයෝ බලන්න. ඒ තමයි ගෝන්නු. ආසාවෙන් ආවා පොල් සම්බොල් පාට පූස්තඩිය බලන්න. හිටියේ නෑ, හම්බුනේ නැහැ. මේ හරි එනකොට කොටි ඉන්න හරිය. දැන් අපි ඔන්න තොටුපළ ට්‍රේල් එක ඉවර වෙලා දැන් පල්ලා බහින ගම. මට නම් මාරම සතුටුයි. කියා ගන්න වචන නැහැ. මොකද මේ නේලු වසන්තේ අද බැලුවේ නැත්තම් ආය අපිට අවුරුදු 12කින් තමයි බලන්න වෙන්නේ. බලන්නකෝ නේලු මල් ගොඩ. නේලු මල් බලන්න ආවට යන පාර නම් එච්ච සුන්දර නැහැ. පේනවනේ. බඩ ගොඩකින් තමයි යන්න තියෙන්නේ. ඔන්න අපි නම් දැන් හිමීට නියලු මල් බලලා තොටුපළ ට්‍රේල් එකේ තොටුපළ කන්දරට නැගලා හිමීට පල්ලම් බහින ගම. දැන් උඩ වලට ආස පේනත් ඇති කළු කරලා තියෙන්නේ. තා චුට්ටකින් මෙහෙට වැස්සක් එනවා. ඔයාලා නියලු බලන්න එනවනම් උදේ වෙලාවක එන්න. මේ වීකෙන්ඩ් එකේ එන්න එපා. මොකද නිදහසේ චුට්ටක් බලා ගන්න අමාරුයි. සෙනග වැඩි නිසා. ඔයාලා එනවනම් සතිය දවසක නිවාඩුවක් දාගෙන ඇවිල්ලා යන්න. ඔයාලට ලස්සන නියලු මල් බලාගෙන පාඩුවේ මේ ලස්සන විඳලා යන්න පුළුවන්. අපි දැන් එන හිමීට තොටුපළ කන්දේ පල්ලම් බහින ගම. අපි දැන් ඊට පස්සේ යන්නේ හෝටන් තැන්නට.
අද හොඩන් තැන්නේ ආවේ හොඩන් තැන්නේ අයිතිකාරයබන් වටේටම බැලුවා ගොන්න තම හම්බුන්නේ අපි බලමු ඉස්සරහට ගොන් හම්බුනාද කියලා හම්බුනොත් අනිවාර්යෙන් ඔයාලට පෙන්වන්න. ඔන්න එහෙනම් අපි නීල වසන්තේ බලන්න ගිහින් අපි දැන් ආවා හොටන් ප්ලේස් එකට. දැන් අපි මේ යන්නේ දෙකැසැල්ල බලන්න. පොඩ්ඩක් වැස්ස මේ ක්ලයිමේට් එක දන්නවනේ. තනිකර මීදුම් ක්ලයිමේට් එකක් තමයි තියෙන්නේ. ඉතින් දැන් මේ අපි කට්ටියත් එක්ක යන්නේ බේකැසැල්ල බලන්න. අද වීකෙන්ඩ් එකක් නිසා ටිකක් සෙනග. ඇත්තටම සති දවසක් වගේ ආවනම් තමයි නිදාසේ නිවඩු අඩුවේ පරිසරයේ ඉඳලා රූම රපුණිකුත් අරගෙන යන්න පුළුවන්. ඉතින් අපිට මගේ යාළුවන්ටයි මටයි නිවඩු ගන්න දවසක් තිබ්බේ නැති නිසා හදිස්සියෙම අපි ටික අද දාගෙන ගමන පිටත් වෙන්නේ. අපි දැන් එන අයියන් බේකැසැල්ල බලන්න. මේ නෙළුම් මල් අපිට තොටුපොළ ට්‍රේල් එක විතරක් නෙමෙයි මේ හොටන් තැන්නේ හැමතැනම වගේ බලා ගන්න පුළුවන්. මේ දැන් මේ තියෙන්නේ බේකැසැල්ලට යන පාරේ. ඔයාලට පේන ඇති වටේ නෙළුම් මල් තියෙනවා. පේනවනේ. තොටුපොළ ට්‍රේල් එකේ වගේම මේ පැත්තෙත් මාරු විදියට නෙළුම් මල් තියෙනවා. අපි එන අයියන් බේකැසැල්ල බලන්න. බේකැසැල්ල බලන්න යන්නේ. ළමයි මහන්සිද? මහන්සිද? චුට්ටක් මං හිතන්නේ අද ඔය කට්ටියට ලස්සන බේකැසැල්ලේ ෂොට් ටිකක් පෙන්වන්න පුළුවන් වෙයි කියලා. පේන ක්ලවුඩ් එක පල්ලෙහාත් මේ වගේම ක්ලවුඩ් එකක් ඇති. අපි ගිහින් බලමු පල්ලෙහාට. ඔන්න එහෙනම් අපි අන්තිමේදී බේකැසැල්ලටත් ආවා. ඔයාලට මං කියන දේ ඇහෙනවද දන්නේ නැහැ. පත්‍ර සද්දෙින්ද මේ තියෙන්නේ බේකැසැල්ල. පේනවනේ සෙනග. ඒකයි කියන්නේ. ඕ. ඊළඟට වීකෙන්ඩ් එකේ ඉන්න එපා කියන්නේ ඒකයි. දැක්කනේ සෙනග. දැන් අපි බේකැසැල්ලක් බැලුවා. ඊට පස්සේ එන්නේ අපි පොන්වර බල යන්න තමයි යන්නේ. දැන් නම් චුට්ටක් වැස්ස සැර වෙනවා වගේ. මං හිතන්නේ අපි හරි බයික් කළ නාන්න වෙයි. මේකත් මාර මද්දකින්
ඇත්තරම ජොබ් එක හිර වෙලා ටික්කට හරි මේ වගේ නිදහස් තැනකට එන්න දිනවා කියන්නේ ඒක මාර සැනසීමක්. පිරිමි සතේ. ඔන්න එහෙනම් අපි තොටුපොළ කන්ද ට්‍රේල් එකේ ගිහින් නේලු බල බල ඉවරලා දැන් අපි හෝටන් තැනට ඇවිල්ලා දෙක සැලත් බලලා දැන් අපි අපේ ගමන පිටත් වෙන්න යන්නේ. එහෙනම් අපි ආය අලුත් vlog එකකින් හම්බෙමු. ගිහින් එන්න. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට මේ වගේ වීඩියෝ ඉස්සරහට අරන් එන්න. ජය